මිලා ප්‍රොඩක්ෂන්. ලක්ෂිය මට මගේ බුද්ධිය අමතක වෙලා වගේ බං. අනේ මේ ඒකත් අලුත් දෙයක්ද බං? ඒකෙන් ලසිය බලහන්කො මෙයාගේ ටෝක් එක. ඇයි ඔය ඉතින් සිරාවට කියන්නේ? ඊයේ මං කාමරේට ගියා මොනවා හරි ගන්න. හරිද? ගියාට පස්සේ මං කල්පනා කරනවා මොනවද ගන්න ගියේ කියලා. සිරාවට මතක නැහැ කියපන්කෝ. ඒක නම් හරිම සාමාන්‍යයි බං. වැඩි හිතන්න දෙයක්වත් නැහැනේ. මෙන්න මේ දීපම වතුර ටික. ඔබ කියන්නේ ඒක සාමාන්‍ය දෙයක් කියලාද ලසියා? මට නම් හිතෙන්නේ ඒක අචාර ට්‍රැක් කරන මැෂින් එකක් කියලා. දෝදු කතා කියන්නේ බලපන් උඹ. ඒ වටන සිරාවට වෙ දෙන්න බං මගේ මතක ශක්තිය අඩු වෙලා කියලා බං. උඹට මේ මතක ශක්තිය අඩු වෙලා නෙමෙයි බං. උඹට මේ මතක් කරන්න තරම් වටින දෙයක් නැතිකම. හරි හරි බං හරි ආතල්ලේ කරගන්න එපා බං. මට මේකට සොලියුෂන් එකක් දීපන්. බල මාර යාළුවෝනේ බං. හරි උඹ මෙහෙම කරපන්. උඹ දැන් ඔය කාමරේට යනවනේ. කාමරේට යනකොට උඹ කාමරේට යන්නේ මොනාටද කියලා හයියෙන් කෑ ගහලා කියාගෙන යන්න. උඩ අපිට දැනගන්න පුළුවන් මෙයා කාමරේට යන්නේ මොකටද කියලා. ඒක වරු අදහසයි සුපිරි. වයින් නෑ. මම යන්නේ දැන් බිස්කට් ගන්න. බිස්කට් ගන්න. බිස්කට් ගන්න තමයි මම යන්නේ. හරිද බා? බිස්කට් ගත්තද? ඒ බලපං ගොලිනෝ වෙච්ච වැඩේ. මම ඇතුළට ගියාට පස්සේ අපේ අම්මා ඇහුවා මම මොනවද කෑවේ කියලා. මට කාපු ගමතකයි කියන්කෝ. ඔහොම මාර වැඩි. මතකනේ. මතක් කරාට මතක් වෙන්නේ. අයියෝ සල්ලි බා. උඹගේ බුද්ධිය නැතිලා නෙමෙයි බං. උඹගේ බ්‍රේන් එක ඕවර් ටයිම් ගිහින් රිසයින් වෙලා තියෙන්නේ බං.